This video is only for educational purposes. ම තියෙනවා මෙල්බෙට් වෙබ්සයිට් එක හරහා වගේ මෙල්බෙට් ඇප් එක හරහා අපිට account එක create කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපිට ගොඩක්ම පහසුයි. අපි හැමෝම වැඩ කරන්නේ mobile එක භාවිතා කරලා නිසා mobile app එක අපේ phone එකට install කරගෙන මුලින්ම මූලික පියවරේ ඉඳන්ම app එකේ වැඩ කරන්න පටන් ගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට Google එකේ ඇවිල්ලා search කරන්න මෙල්බෙට් කියලා. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙල්බෙට් ශ්‍රී ලංකා කියලා අපිට පළවෙනි search result එකේ විදිහට පෙන්වුම් කරනවා මෙන්න මේක. ඔයගොල්ලෝ මෙතන click කරගන්න ඕනේ. මෙතන ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ එකක් යනවා මෙල්බෙට් එකේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට. ඉතින් ඔයාලා මේ විදිහට වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා වෙබ්සයිට් එකේ පහළට යනකොට පෙන්වුම් කරලා තියෙනවා අපිට මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔප්ෂන් එක මේගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට version දෙකම තියෙනවා. Android නම් Android app එක download කරගන්න පුළුවන්, iOS නම් iOS app එක download කරගෙන ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ device එක අනුව අදාළ app එක download කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් මේක install කරගන්න. ඉතින් මම දැනටමත් මගේ ෆෝන් එකට අදාළ app එක install කරගෙන තියෙන්නේ. ඉතින් අපි app එකට ගිහිල්ලා කතා කරමු කොහොමද අපි නිවැරදිව account එකක් create කරගන්නේ කියන එක ගැන. ඉතින් අපිට පුළුවන් මේ විදිහට Melbet application එක අපි mobile එකට install කරගෙන මේ විදිහට open කරගන්න. මේ විදිහට මේ load එකෙන් පස්සේ ඔයාලට පෙන්වුම් කරනවා අපිට ලබා දීලා තියෙනවා login සහ registration කියන button දෙකම මෙයාලා අපිට ලබා දීලා තියෙනවා. මොකද අපි තාම account එකකට තාම login වෙලත් නැහැ. ඒ වගේම account එකක් තාම create කරගෙනත් නැති නිසා. ඉතින් අපිට පුළුවන් මේ විදිහට registration කියන button එක තෝරාගෙන ඉස්සරහට යන්න. මේ විදිහට අපි registration කියන button එක තෝරාගෙන ඉස්සරහට ගියාට පස්සේ අපිට පෙන්වුම් කරලා තියෙනවා in one click කියන ක්‍රමවේදය ලබා දීලා තියෙනවා. ඒ වගේම by phone කියන ක්‍රමවේදය ලබා දීලා තියෙනවා. full form එක අපිට fill කරන්න මෙයාලා අවස්ථාව ලබා දීලා තියෙනවා. නමුත් අපිට ගොඩක්ම පහසු ක්‍රමවේදය තමයි මේ in one click කියන ක්‍රමවේදය තෝරාගෙන ඉස්සරහට ගිහිල්ලා මුලින්ම account එකක් create කරගෙන ඊට පස්සේ ඒ හදාගත්ත account එක අපේ නමට verify කරගන්න එක. ඉතින් ඔයාලා මේ විදිහට in one click කියන ක්‍රමවේදය තෝරාගත්තට පස්සේ අපිට පෙන්වුම් කරලා තියෙනවා මේ country එක සහ ඒ වගේම currency එක ඒ වගේම sport bonus කියන එක මේ ටික ඔටෝම fill වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතනදී enter කරන්න තියෙන්නේ promo code එක. ඉතින් promo code එක ඔයාලා enter කරනකොට ගොඩක්ම පරිස්සමෙන් enter කරන්න. AD5X AD5X ඒ ටික enter කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙයාලගේ terms and condition වලට agree කරලා ලබා දීලා ඒ වගේම privacy policy වලට agree කරලා ලබා දීලා ඒ වගේම අවුරුදු 18ට වැඩි කියන එකටත් agree කරලා ලබා දීලා ඔයාලට පුළුවන්කම තියෙනවා account එක create කරගන්න මේ හරි ලකුණ click කරන්න. ඒ විදිහට අපි account එකක් create කරගන්න මේ හරි ලකුණ click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ටික වෙලාවක් load වුණාට පස්සේ අපිට මේ විදිහට captcha එකක් පෙන්වුම් කරනවා fill කරන්න. ඉතින් ඔයාලට මේක බොහොම ලේසියෙන් කරගන්න පුළුවන්. මෙතනදී මොකක් මාරි error එකක් කරනවා නම් ඔයාලට පුළුවන් මාව සම්බන්ධ කරගන්න පාලින් comment එකක් දාන්න ඔයගලන්ට අනිවාර්යයෙන්ම help කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට captcha එක සාර්ථකව fill කරාට පස්සේ ඔයාලට පෙන්වුම් කරනවා ඔයාලගේ account එකේ තියෙන වැදගත්ම සාධක දෙක. ඒ කියන්නේ ඔයාලගේ Melbet ID එක පෙන්වුම් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලගේ password එක ලබා දීලා තියෙනවා. ඉතින් මේක දැනට screenshot එකක් ලබාගෙන තියාගන්න. ඒ වගේම මේක අනිවාර්යයෙන්ම ඔයාගේ offline area එක පොතක වගේ ලියා තියාගන්න. මොකද මේක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ account එකේ වැඩ කටයුතු කරනකොට deposit කරනකොට withdrawal කරනකොට මේ හැම දෙයකදීම මේක අනිවාර්යයෙන්ම වැදගත් වෙන නිසා. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට ඒක save කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ account එකට login වෙන්න පුළුවන්. මේක ඔටෝම ඔයගොල්ලන්ට login වෙනවා බලා ගන්න පුළුවන්කම තියෙනවා. අපි මේ විදිහට මේ හදාගත්ත account එකට login වුණාට පස්සේ දැන් අපිට තියෙන්නේ මේ හදාගත්ත account එක අපේ නමට verified විදිහට හදාගන්න. ඉතින් මේක කරන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ history වලට එහා පැත්තෙන් තියෙන menu කියන button එක ඔයගොල්ලෝ අන්න එතන click කරගන්න ඕනේ. මෙතන click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපිට පෙන්වුම් කරලා තියෙනවා අපේ Melbet ID එකත් එක්ක personal profile කියලා පෙන්වුම් කරලා තියෙනවා. ඔයගොල්ලෝ අන්න එතන click කරගන්න ඕනේ. එතන click කරාට පස්සේ මේගොල්ලෝ අපිට option එක ලබා දීලා තියෙනවා fill in personal data කියන option එක අපිට pencil icon එකක ලබා දීලා තියෙනවා. ඔයගොල්ලෝ මෙන්න මෙතන click කරගන්න. මේ click කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපිට සම්පූර්ණ කරන්න තියෙන form එක මේගොල්ලෝ පෙන්වුම් කරනවා. ඒ කියන්නේ මුලින්ම තියෙන අපිට first name එක ලබා දෙන්න තියෙනවා. ඒ වගේම surname එක ලබා දෙන්න තියෙනවා. ඒ වගේම middle name එකක් තියෙනවා නම් ඒක ලබා දෙන්න පුළුවන්. ඒ වගේම date of birth එක ලබා දෙන්න තියෙන. ඊට පස්සේ ඉපදිච්ච ස්ථානය, ඊට පස්සේ region එක, city එක, ඔයගොල්ලන්ගේ address එක ලබා දීලා ඊට පස්සේ අපිට තියෙන document type එක select කරන්න. ඉතින් document type එක select කරනකොට ඔයාලට පුළුවන් driving license එක select කරන්න. ඒ වගේම national ID card එක select කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් නිවැරදි තොරතුරු අනිවාර්යයෙන්ම ලබා දෙන්න. මොකද ඔයාලගේ නමට මේ account එක create වෙන්නේ මොකක් හරි අවශ්‍යතාවයකදී account එකේ problem එකදී ඒක අපිට fix කරගන්න නම් අනිවාර්යයෙන්ම මේ තොරතුරු අපි නිවැරදිව ලබා දීලා තියෙන්න ඕනේ. මේවා ඒගොල්ලෝ එතනදී අපෙන් ඉල්ලුම් කරනවා. ඒක නිසා නිවැරදි තොරතුරු ලබා දෙන්න ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහට මාව සම්පූර්ණ කරලා තියෙන විදිහට ඕගොල්ලන්ගේ තොරතුරු නිවැරදිව සම්පූර්ණ කරගන්න. ඉතින් ඊට පස්සේ අපිට තියෙන මෙතන හරි ලකුණ ක්ලික් කරලා මේක save කරගන්න. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මගේ personal profile එක මේ විදිහට save වුණා successfully විදිහට. ඉතින් දැන් අපිට තියෙන්නේ personal profile එක තරම්ම ගොඩක්ම වැදගත් කාරණයක්. ඒ කියන්නේ අපේ phone number එක මේගොල්ලන්ට ලබා දීලා verify කරගන්න එක. ඉතින් phone number එක ගොඩක්ම වැදගත් වෙනවා. මොකද ඔයගොල්ලෝ account එකේ යම්කිසි කාලයක් වැඩ කරන්නේ නැතුව ඉඳලා නැවතත් ඔයගොල්ලන්ගේ account එක ලබා ගන්න අවශ්‍යතාවයක් වුණොත් ඔයගොල්ලන්ට එතනදී අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ mobile phone number එක අවශ්‍ය වෙනවා මේගොල්ලන්ට ලබා දීලා තියෙන. ඒක නිසා personal භාවිතා කරන ඔයගොල්ලන්ගේ තියෙන වැඩ කරන phone number එක මේකට ලබා දෙන්න.
ඒ වගේම ඔයගොල්ලන්ට කියන්න ඕනේ ෆෝන් නම්බර් එක ලබා දෙනකොට ඩයලොග් සහ මොබිටල් කියන මෙන්න මේ නෙට්වර්ක් දෙකෙන් එකක් තෝරගන්න. අනිත් නෙට්වර්ක් බොහෝ දුරට සපෝට් කරනවා අඩුයි. ඔයගොල්ලන්ට OTP එක ගෙන්න ගන්න. ඒක නිසා ඩයලොග් කො මොබිටල් කියන නෙට්වර්ක් දෙකෙන් එකක් ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන්කම තියෙනවා. OTP කෝඩ් එක අරගෙන මේක වෙරිෆයි කරගන්න. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතෙන්දී අපිට පෙන්වන්න කරලා තියෙනවා ලින්ක් ෆෝන් නම්බර් කියන එක එතන ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට බිඳුව නැතුව ඔයගොල්ලන්ගේ ෆෝන් නම්බර් එක එන්ටර් කරන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට මේකේ next button එක ක්ලික් කරලා ඔයගොල්ලන්ගේ කෝඩ් එක ලබාගෙන මේක වෙරිෆයි කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මට මෙතනදී ෆෝන් නම්බර් එක වෙරිෆයි කරලා පෙන්වන්න කරන්න විදියක් නැහැ. මොකද සාමාන්‍ය පුද්ගලික දත්ත තියෙන හින්දා ඔයගොල්ලන්ට මෙතනදී මොකකට ප්‍රශ්නයක් එනවා නම් OTP කෝඩ් එක එන්නේ නැත්නම් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. පාලින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ෆෝන් නම්බර් එක ලින්ක් කරගත්තට පස්සේ දැන් අපිට තියෙන ඊමේල් එකත් ඒ විදිහට ලින්ක් කරගන්න ඔයාලට බලා ගන්න පුළුවන්. ෆෝන් නම්බර් කියන තැනට උඩින් පෙන්වුම් කරලා තියෙනවා ඊමේල් එක ලින්ක් කරගන්න ලින්ක් කියන බටන් එක. ඔයගොල්ලෝ අන්න ඒ බටන් එක ක්ලික් කරන්න ඕනේ. මේ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලා එක්කන් යනවා ඊමේල් එක එන්ටර් කරන ඔප්ෂන් එකට. ඉතින් ඔයාලගේ වැඩ කරන පර්සනල් භාවිතා කරන ඊමේල් එකක් මේකට ලබා දීලා මේ next බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ. ඉතින් මෙතෙන්දී ඔයාලට වෙරිෆිකේෂන් ඊමේල් එකක් තියෙන ඊමේල් එකක් ලබා දෙනවා. එහෙම නැත්නම් කෝඩ් එකක් ඔයාලට ලබා දෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ කෝඩ් එකක් ලබා දුන්නොත් මේගොල්ලන්ට ඒක ලබා දීලා වෙරිෆයි කරගන්න. එහෙම නැත්නම් ලින්ක් එකක් ලබා දුන්නොත් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ඊමේල් එක මේගොල්ලන්ට වෙරිෆයි කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට කරගත්තට පස්සේ දැන් අපිට අපේ Mailbet account එකේ වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි personal profile එක අපේ සම්පූර්ණ කරගෙන තියෙන්නේ. ඒ වගේම phone number එකත් verify කරගෙන තියෙන්නේ. email එකත් verify කරගෙන තියෙන්නේ. දැන් අපි මේ හදාගත්ත account එක අපේ නමට අපි නිවැරදිව verified විදිහට හදාගෙන තියෙන්නේ. දැන් අපිට deposit එකක් කරලා මේකේ වැඩ කරන්න පටන් ගන්න පුළුවන්කම තියෙනවා කිසිම ගැටලුවක් නැතුව. ඉතින් අපි ඊළඟට කතා කරමු කොහොමද මේක deposit එකක් කරන්නේ. deposit කරන option මොනවද කියන එක අපි ඊළඟට කතා කරමු. ඉතින් ඩිපොසිට් කරන විදිහ ගැන කතා කරන්න කලින් මම ඔයාලට තවත් දෙයක් කියලා ඉන්නම් අමතර දෙයක් විදියට. ඒ කියන්නේ ඔයාලා මේකේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ ඉවසීමයි ස්වයං පාලනය කියන දෙක හදාගන්න. ඉතින් මම මුලින් කිව්ව විදිහට නිවැරදි කම්පැනි එක තෝරගන්න ඕනි අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේම ඕගොල්ලෝ මොන කම්පැනි එක තෝරගත්තත් ඔයාලගේ ඉවසීම තියෙන්න ඕනි මේකේ වැඩ කරනකොට. ඒ කියන්නේ අපි උදාහරණයක් විදියට හිතමු. ඕගොල්ලෝ යම්කිසි ගණන් මේකට ඩිපොසිට් කරා නම් ඒ ඩිපොසිට් කරපු මුදලට වැඩිය ඕගොල්ලෝ මේකදී යම්කිසි මුදලක් වින් කරා නම් ඕගොල්ලෝ ඒ වින් කරපු මුදල අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ බැංක් account එකට withdraw කරගෙන ඉන්න ඊළඟ ස්ටෙප් එකට යන්න කලින්. ඉතින් ඒ විදිහට ක්‍රමයෙන් ඔයගොල්ලන්ගේ ගමන යන්න ආරම්භ කරන්න. හදිස්සි වෙලා මේකෙදි තව ගාණක් හොයන්න පුළුවන් කියලා ඒ ගාණත් ලොකෝට ඔට්ටු අල්ලන්න යන්න එපා. යම්කිසි කොටසක් ඔයගොල්ලන්ගේ බැංක් account එකට දාගෙන එතනින් පස්සේ ආපහු මේකේ වැඩ කරන්න පටන් ගන්න. ඉතින් ඒ විදිහට කරන් යන්න එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ක්‍රමයෙන් මේකෙදි සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. හරි ඉතින් අපිට ඩිපොසිට් එකක් කරන්න ඔයගොල්ලන්ට ගොඩක් විශ්වාසවන්ත වගේ ගොඩක් පහසුවෙන් කරගන්න පුළුවන් ඩිපොසිට් මෙතඩ් විදියට ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. සම්පත් විශ්ව යූස් කරන්න පුළුවන්කම තියෙනවා. ගොඩක් ලේසියෙම ගොඩක් පහසුවෙන් විශ්වාසවන්ත යූස් කරන්න පුළුවන්කම තියෙනවා. මමත් ඒක අර ඩිපොසිට් කරලා තියෙනවා. ඒ වගේම iPay යූස් කරන්න පුළුවන්කම තියෙනවා. EasyCash යූස් කරන්න පුළුවන්. ඒ වගේම UPay යූස් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මෙතනදී ඔයගොල්ලෝ ඩිපොසිට් කරනකොට බැංක් කාඩ් යූස් නොකර ඉන්න කියන එක තමයි මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට මේකෙදී ඔයගොල්ලෝ ඩිපොසිට් කළත් ඩිපොසිට් එක සාර්ථක වුණත් ඔයගොල්ලන්ට ගොඩක් ලොකු ෆී එකක් අය වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ ඩිපොසිට් එක කැන්සල් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒක නිසා බැංකු කාඩ් ඔයගොල්ලෝ යූස් නොකරන්න කියන එක තමයි මට ඔයගොල්ලන්ට මෙතනදී රෙකමන්ඩ් කරන්න තියෙන්නේ. ඉතින් බැංකු කාඩ් වලට අමතරව ඔයගොල්ලන්ට වෙනත් ඕනෑම ඩිපොසිට් මෙතඩ් එකක් යූස් කරලා ඔයගොල්ලන්ගේ ඩිපොසිට් එක කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට ඩිපොසිට් කරන විදිය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ලයිව් ඩිපොසිට් එකක වීඩියෝ එකක් කරන් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඩිපොසිට් එකක් කරන විදිය ගැන ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලෝ යූස් කරන ඩිපොසිට් මෙතඩ් එක අනුව අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලන්ට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ගැන තමයි වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වුණේ. ඉතින් මම කිව්ව විදියට ඉවසීමෙන් ස්වයං පාලනය යුතුව නිවැරදි කම්පැනි එක තෝරාගෙන වැඩ කරන්න පටන් ගන්න ඕගොල්ලන්ට මේකෙදි කාලයක් යනකොට හිමීට ගියොත් ඕගොල්ලන්ට යම්කිසි සාර්ථකත්වයකට අනිවාර්යයෙන්ම එන්න පුළුවන්කම තියෙනවා කියන එක අත්දැකීමෙන් ඕගොල්ලන්ට කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් thank you වීඩියෝ එක බැලුවට channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. වීඩියෝ එක like කරන්න කියලා මතක් කරනවා. ඉතින් ගිහින් එන්නම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.